පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. මෙන්න දැන් ලැබුණු පුවතා. හෙළගී රැජින ලතා වල්පොල මහත්මිය සම්බන්ධයෙන්ුයි මේ පුවත. හෙළගී රැජින ලතා වල්පොල මහත්මිය කියන්නේ හැමෝම ආදරය කරන කලා ශිල්පිනියක්. ඒත් එතුමිය සම්බන්ධයෙන් අද උදෑසන සමාජ මාධ්‍ය තුළ හෝමාරු වුණු පුවත නිසාවෙන් රසික අප සියලුම දෙනා සංවේගයටපත් වූවා. ඉන් අනතුරුව දැනගන්නට ලැබුණේ එම පුවත් අසත්‍ය පුවතක් බවටයි. කෙසේ වෙතත් ලතා වල්පොල මහත්මිය මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඇගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් තත්ත්වයට හැරී ඇති බවටයි වැඩිදුරටත් එතුමියගේ දියණිය වන ධම්මිකා වල්පොල මහත්මිය විසින් සමාජ මාධ්‍යයට සටහනක් එක් කරමින් සියලු දෙනා දැනුවත් කර තිබුණේ. අම්මගේ ෂුගර් ලෙවල් ටිකක් වැඩිවීමක් හේතුවෙන් අම්මා රෝහල්ගත කළා. දින කිහිපයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය දැන් සුවතට හැරමින් සිටිනවා. මේ කාලය තුල අම්මට ආශිර්වාද කළ එක්මාසයේ ප්‍රාර්ථනා කරපු හැමෝටම හදවතින් ස්තුතියි. මේ වන විට දැඩි සත්කාර ඒකකයේ හෙළගී රැජින ලතා වල්පොල මහත්මිය ප්‍රතිකාර ලබමින් සිටින බවටත් ඇගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය බවටත් සමාජ මාධ්‍ය තුළ අද උදෑසන පටන් හෝමාරු වුණු අසත්‍ය පුවත සම්බන්ධයෙන් සියලු දෙනාව දැනුවත් කරමින් එතුමියගේ දියණිය විසින් සමාජ මාධ්‍යයට එක් කළ සටහනයි මේ. ඔබට ගැනීම අවසానයි. පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.